ඉතින් ඔන්න දවස්තුන් සැරපෑ චරෙන්ජගේ අද දෙවනි දවසා. ලෝකෙක්මට දුවනවා හැමෝම හදිසේ. හදිසේ ලොකු වෙන්න හදිසේ සල්ලි හොයන්න හදිසේ සාර්ථක වෙන්න එහතර හෙමින් යන මිනිස්සු තාම සැක කරනවා මම පරක්කුද මට බැරිවෙයිද අනිත ඉස්සරට ගෙහින් නේද කියලා. මම තේවිදිර හිතපු කාලයක් තිබුණා. සමහරය අවුරුදු විසිගණන් වලම තමන්ගේ හීන හොයා ගන්නවා. සමහරය ව්‍යාපාරාධනවා. සමහරය ජීවිත සෙටල් වෙනවා. මම තාම මගේ පාර හොයනවා. ඒත් එක දවසම් මට තේරුණා තරගයක් තිබුණත් අපි හැමෝම දුවන්නේ එකම ට්‍රැක් එක නෙමෙයි කියලා. කෙනෙක්ගේ ට්‍රැප් එක අවුරුදු 20. තව කෙනෙක් ට්‍රැප් එක දෙකකට කම්පයා කරන්න බෑ. කෙනෙක් ජයග්‍රහණය අගේ අසර්ථකත්වය නෙමෙයි. මලක් පිපෙන්න කාලය ගන්නවා. ගහක් ලොකුවෙන්න අවුරුදු ගානක් යනවා. ඒ වගේම මනුස්සයකුගෙන් තමන්ගේ කාලයට වැටෙනවා. අද ඔයා හෙමින් යනවනම් ඒක ඔයගේ වැරැද්දක් නෙමෙයි. නැවතිලා ඉන්න එකයි වැරැත්ත. හෙමින් හරි එක අඩියක් ඉස්සරහට තියන්න. අද ටිකක් ඉගෙන ගන්න. අද ටිකක් මහන්සි වෙන්න. අද ටිකක් හීනයට ලං වෙන්න. ඒ ඇතේ. මොකද අවුරුද්දකට පස්සේ ඔය ආපහු හැරිලා බලද්දී වේගින් දුවපු දවස් නෙමෙයි මතක තියෙන්නේ. නවතින්න හිතෙද්දිත් ඉස්සරහට ගිය දවස්. ඉතින් අද දෙවනි දවස. තවමත් ගමනේ. තවමත් හීනත් එක්ක. තවමත් බලාපොරොත්තු එක්ක. හෙමින් හරි ඉස්සරහට යමු. වේගය වැදගත් නෑ. නවතින්න නැති එකයි වැදගත්. එහෙනම් අපි ආයේ හම්බෙමු. හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.